ගාමන්ට් එකක් ඇතුලේ වැඩ කර ඉද්දි ඇඟලුම් සේවිකාවක් මිය යනවා. ඒ 2025 ඔක්තෝබර් 20 සීතාවක ඇඟලුම් පුරවරේ අවිස්සාවෙල්ල බ්‍රැන්ඩික්ස් ආයතනයේ අවුරුදු 13ක් තිස්සේ මේ ආයතනයේ තමන්ගේ ජීවිතේ කැප කරපු පුෂ්පලතාට මේ ආයතනයේ බලධාරීන්ගේ නොසලකිල්ල හින්දාම මිය යන්න සිද්ධ වෙනවා. එයාගේ සැමියා කියන විදියට උදේ පාන්දර 5:00 වැඩට ගියාම ආපහු වෙන්නේ රෑ 7ට 7:00. ටාගට් පස්සේ පන්නන මේ ආයතනයේ බලධාරීන් මේ පුෂ්පලතා අසනීපෙන් කියලාවත් සැලකිල්ලට අරගෙන නැතුවයි ඇයගෙන් වැඩ අරගෙන. රෝහලේදී පවසනවා මෙයාව කලින් එක්කගෙන ආවනම් මෙයාගේ ජීවිතේ බේරගන්න තිබ්බා කියලා. මරණ සහතිකයේ තියෙන්නේ හදිසි අනතුරක් කියලා. මරණයට හේතුව මොකක්ද කියලා හරියට සඳහන් වෙන්නේ නැහැ. අපි දන්නවා කොරෝනා තිබ්බ කාලේ වුණත් කිසිම නිවාඩුවක් නැතුව සේවය කරේ මේ ඇඟලුම් සේවිකාවන්. මොන රජය ආවත් මේ ඇඟලුම් කර්මාන්තයේ ඇතුලේ වෙන අසාධාරණ කම්කරු පිළිවෙත් නම් නවතින පාටක් නැහැ. මම අත්දැකීමෙන් කියන්නේ. මොකද මමත් කර්මාන්ත ශාලාවක ඇඟලුම් කර්මාන්ත ශාලාවක කළමනාකාරීත්වය ඇතුලේ කෙටි කාලයක් සේවය කරා. මම දැකපු දෙයක් කිසිම කළමනාකාරීත්වය ඇතුළේ ඉන්න කිසිම බලධාරියෙක් මේ ඇඟලුම් සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන කිසිම මානුෂීය හැඟීමකින් කටයුතු කරන්නේ නැහැ. ලේබර් ඩිපාර්ට්මන්ට් එකෙන් ඉන්කම් ටැක්ස් එකෙන් එනවා කිව්වම නිකන් භූමි තෙල් ගාපු ගැරන්ටි වගේ දඟලන්නේ. මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ අවිසාවෙල්ල බ්‍රැන්ඩික්ස් ආයතනයේ මිය ගියපු මේ පුෂ්පලතා වෙන අඩුම තරමේ කම්කරු දෙපාර්තමේන්තුවවත් සෞඛ්‍යාංශයව කොටිම කිව්වොත් රජය මේ පිළිබඳව කිසිම අවධානයක්වත් කිසිම පියවරක්වත් අරගෙන නැහැ.